හායි අද වීඩියෝ එකෙන් මෙන්න මේක හදන විදිහ කියලා දෙන්නයි යන්නේ. බලමු හදන්නේ කොහොමද කියලා. ඔයාලා මේක හදලා මට ෆොටෝස් එවන්න ඕනේ. හරිද? Welcome back to our YouTube channel. මේක පේන තරම් හදන්න අමාරු නෑ. අපි හදන්න කරන්න ඕනේ මොනවද කියලා බලන්න යමු. වෙනදා වගේම හරිම චූටි දේවල් ටිකක් තමයි ඕනේ මේක හදන්න. ගම් එකක්, ඒ වගේම මේ පැන්සලක්, කතරක්, අඩි රූලක් ඕනේ, A4 ඕනේ. දැන් අපි මේක හදන්න පටන් ගන්න. හරි, දැන් අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ A4 කොලයක් අරගෙන මෙන්න මේ විදිහට නමා ගන්න. එතකොට තියෙන්නේ එක නැම්මයි. අපි මේකට A4 කොල 6ක් ගන්නවා. ඔයාලට පුළුවන් කැමති A4 කලර් එකක් ගන්න. මම ගන්නෙ මෙතන සුදු පාට. ඔයාලා ගන්න කැමති කොල 6ක්. හරිද? ඒ කොල 6ම මෙන්න මේ විදිහට මම මේ නමන විදිහටම නමා ගන්න ඕනේ. අපිට මේකට වෙන කොල වර්ග ගන්න බෑ. ඒ කියන්නේ half sheet, එහෙම නැත්නම් සව් කොල, එහෙමත් නැත්නම් oil papers වගේ දේවල් වලින් මේක කරන්න බෑ. මොකද ශක්තිමත් භාවය අඩු හින්දා. ඒ හින්දා මම මේකට අද පාවිච්චි කරන්නේ A4. ඉතින් ඔයාලට මේක මම කිව්වනේ කලින් කැමති කලර් එකකින් ගන්න පුළුවන් කියලා. කලර්ස් වලින් ගන්නකොට මේක මාරම ලස්සනයි. මට වුණා සුදු පාටින් හදන්න. ඉතින් අපි සුදු පාටින් හදලා බලමු. හරි. දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ A4 කොලේ මෙන්න මේ විදිහට ඉතුරුන කොටස කපලා ඉවත් කරගන්න එක. අපි කොළ 6ේම අර විදිහටම ඒ කොටස කපලා අයින් කරගන්නවා. වීඩියෝ එක පුරාවට ඔයාලට කුරුල්ලොන්ගේ සද්ද ඇහි. ඔයාලා ඒකට අවධානය දෙන්න මට අවධානය දීලා මේක හදන විදිය බලාගෙන ඉන්න. ඒ වැඩෙත් ඉවරයි. දැන් මෙන්න මේ වගේ එක ත්‍රිකෝණයක් අරගෙන තව එක පාරක් නමා ගන්න ඕනේ. හරියටම මෙන්න මේ විදිහට. මුන්ට බලාගන්න හරිම ලේසි මේක හදන්න. අපි ඒක කොළ 6ම ওই විදිහටම නමා ගන්නවා. හරි, ඒ වැඩෙත් ඉවරයි. දැන් නමුපු පාරවල් දිගට ගියාම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ කරන්න තියෙන වැඩේ බලාගමු. දැන් තියෙන්නේ අපිට මෙන්න මේ විදිහට ත්‍රිකෝණය අරගෙන මෙන්න මේ දෙපැත්තක් තියෙන පැත්තෙන්, දෙපැත්තක් පේන පැත්තෙන් තමයි අපි කපන්න ගන්න ඕනේ. අපි කැමති විදිහට ඉරි අඳගෙන කැමති ප්‍රමාණ වලින් ඔයාලට ඕන සයිස් එකකින් මෙන්න මේ විදිහට කපලා වෙන් වෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. උඩටම කපන්නේ වෙන් වෙන්නේ නැති වෙන්න තමයි අපි මේක කරගන්න ඕනේ. අපි ඒ විදිහට කොළ 6ම කපා ගන්නවා. කැපුවට පස්සේ පේන්නේ මෙන්න මේ විදිහට. දැන් තමයි ලොකුම වැඩේ තියෙන්නේ. අපි ඒක දිග අර ගන්නවා. එතකොට පේන්නේ මෙන්න මේ විදිහට. අපි ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ මේකේ මැදි. මේ මැද තියෙන චූටි කොටසින් තමයි අපි පටන් ගන්නෙ. ඉතින් ඒ චූටි කොටස් දෙකේ කෙලවරවල් දෙකේ ගම් ගාගෙන අපි කොටස් දෙක අලව ගන්නවා.
සම්පූර්ණයෙන් අලවන්නේ කෙළවරවල් දෙක විතරයි ගම් චුට්ටක් ගාලා අලවගන්න. හරි. ඊට පස්සේ අපි ඊළඟට තියෙන කොටස අතෑරලා ඊට පස්සේ තියෙන කොටස තමයි ආය අලවන්න ගන්නෙ. ඒකෙත් කෙළවරවල් දෙකේ ගම් චුට්ටක් ගාලා අලව ගන්නවා. නොහොම මාරුවෙන් මාරුවට එකක් කර එකක් තමයි අපි මෙතන අලව ගන්න ඕනේ. හරි අපි දැන් එක පැත්තක් අලවගෙන ඉවරයි. දැන් අපි ඒක අනිත් පැත්ත හරවගෙන දැන් අර ඉතුරු කොටස් වල කෙළවරවල් වල ගම් ගාගෙන ආයෙත් අර විදිහටම අලව ගන්න ඕනේ. අපි කොටස් 6ම මේ විදිහටම අලව ගන්න ඕනේ.
දැන් අපි කොටස් ටික හදාගෙන ඉවරයි. දැන් තියෙන අපට එකට එක මුණ ගන්න. දැන් අපි මේ කොටස් 6ම අරගෙන ඔයාලට මේක ගම් වලින් හරි කමන්නේ එකට එක සම්බන්ධ කරගන්න පුළුවන්. මම නම් මෙතනදී පාවිච්චි කරන ස්ටෙප්ල එකක් ඔයාලට ගම් වලින් හරි මේක අරව ගන්න. දැන් මම මේ කරන විදිහටම බලාගෙන ඔයාලත් එකින් එක සම්බන්ධ කරගන්න. ඔන්න හරි අපි අන්තිම කොටස සම්බන්ධ කරගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ මැද කොටස එකිනෙක සම්බන්ධ කරගන්න එක. ඒකත් මම කරන විදිහටම බලාගෙන ඔයාලත් කරන්න. ඒක පොඩ්ඩක් පේනවා මාදි වගේ නේද? හරි හරි මම කියලා දෙන්නම් කරන්න ඕන විදිහ. පෙති 3ක් අරගෙන ස්ටෙප්ලා කරගන්න. ඊට පස්සේ ඉතුරු පෙති 3 ඒකට මැදි වෙන්න තියලා ස්ටෙප්ලා කරගන්න. ඔයාලට මේකට මැදින් තව මොන හරි ලස්සන දෙයක් අලවන්න ඕනි කියලා හිතුණොත් ඒකත් අලවන්න පුළුවන්. එහෙමත් ලස්සනයි. මට හිතුණා මේ විදිහටම දින එක හොඳයි කියලා. ඔයාලට මොකද හිතෙන්නේ? හරි ළමයි අපි හදලා ඉවරයි. එන්නකො හැඩ බලන්න. අස්සනයි නේද? මම නම් ඒකට හරි ආසයි. ඉතින් මට අහන්න බැරි වුණානේ. කලින් මම දාපු වීඩියෝස් දෙක බැලුවද? බලපු නැති කට්ටියන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. අනිවාර්යෙන් බලලා කමෙන්ට් එකක් දාන්න. මේ වගේම ලස්සන සැරසිලි දෙකක් තමයි විසාකික වෙනුවෙන් කරපු ලස්සන සැරසිලි දෙකක් තමයි ඒ වීඩියෝස් දෙකේ තියෙන්නේ. ඉතින් ඒකත් අනිවාර්යෙන් බලන්න. ආද? අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් සැට් වෙනකම් bye.